හිතම් වීනා මනසේ ඔබගේ ආදරේ නෙතු හමුදා දැනුණා මගේමයි වගේ හදවත කිදී ගැවෙනා හසරැල් නුඹේ. Hi guys, welcome back to my channel. ඉතින් ඔයාලව ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා අදත්. ඉතින් අද මම යන්න හිතුවා හුම්මානේ බලන්න. ඇත්තටම ළමයි මෙතන පුදුම තරම් ලස්සනයි. පාර ටිකක් දුර යන්න ඕනි. ඉතින් අපි ටිකටුත් අරගෙන මෙතනට ආවා. මෙතන තමයි මේන් එන්ට්‍රි එක හුම්මානේ බලන්න යන්න. මේ තමයි මේ හුම්මානේට යන පාර. මෙතන ඇත්තටම පොඩි දුරයි තියෙන්නේ යන්න. මේ හුම්මානේ බලන්න යන්න හොඳම කාලේ අප්‍රේල් සැප්තැම්බර් කාලෙලු. ඒ කාලේට වතුර ගොඩක් උඩට විහිදලා යනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ. මේ තමයි ඉතින් හුම්මානේ. මෙතන view එක පුදුම තරම් ලස්සනයි. අපි යනකොටත් පොඩි සෙනගක් හිටියා. අපි ගියේ 3:00-4ට විතර වගේ ටයිම් එක. ඔයාලට පේනව නේද මේ ගල් දෙක අතරින් වතුර මතුවෙනවා. එහෙම වතුර මතුවෙන්න හේතුවක් තියෙනවා ළමයි. මුහුදේ වතුර පීඩනයත් එක්ක අර හුම්මානේ සිදුරෙන් වතුර විහිදලා ඉහළට යනවා. ඒක සද්දකින් පිට කරන නිසා තමයි හුම්මානේ කියලා කියන්නේ. ඊළඟට ඉතින් අපි ගියේ හුම්මානේ ළඟම තියෙන බීච් එකට. එතනත් ගොඩාක් ලස්සනයි. ඇත්තට මම ලංකාවේ දැකපු ලස්සනම තැන් වලින් එකක් තමයි මේ හුම්මානේ කියන්නේ. ඉතින් ඔයාලත් එන්න අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් අද වීඩියෝ එක මම එතනින් නතර කරනවා. මම හිතනවා ඔයාලා vlog එක බලන්න ඇති කියලා. ඉතින් subscribe කරන්න අමතක කරන්නත් එපා. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.